ලංකාවේ ගොඩක් අය ජොබ් හොයනවා ජොබ් නැහැ. දැන් තමයි තේරෙන්නේ අයි මේ වගේ ජොබ් හොයලා මිනිස්සුන්ට ජොබ් නැහැ කියලා කියන්නේ කියලා දැන් තමයි තේරෙන්නේ. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න ඔයගලන්ට තේරෙයි. මට මතකයි ගිය සතියේ මම වීඩියෝ එකක් දාලා තිබ්බා අපිට මේ ස්ටාෆ්ලා ඕනේ සීරීස් ටික ගන්න කියලා. සෝ ගොඩක් අය සීරීස් යවලා තිබ්බා. ඒ කියන්නේ 70කට වැඩිය. සෝ ඒකේ 55ක් විතර ඒගොල්ලන්ගේ සීරීස් ඇවිල්ලා 2021 ඉඳන් අප්ඩේට් කරලාම නැහැ. සමහර කට්ටිය 2023 21 20 අප්ඩේට් කරලාම නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලන් බලන්න CV එකක් යවන්න කලින් හරිද ඒකේ මොකද්ද තියෙන්නේ? ඒ කියන්නේ ඒකේ වාක් අප්ඩේට් කරලා තියෙන මොබයිල් නම්බර්ස්, ෆෝන් නම්බර්ස්, වැඩ කරලා තියෙන වගේ එක්ස්පීරියන්ස් ඔක්කොම හරිද කියලා චෙක් කරගන්න. චෙක් කරන්නේ නැතුව යවන්න එපා. අපිට කාලේ වටිනවා. ඔයගලන්ට වටින්නේ නැති වුණාට අපිට කාලේ වටිනවා. සෝ කරුණා කරලා ඔයගොල්ලන් CV එකක් යවනකොට චෙක් කරගන්න. එක්ක සමහර කට්ටියගේ කෝල් කරාම ෆෝන් නම්බර්ස් වැඩ කරන්න, මේල් එකක් දැම්මොත් මේල් එකට රිප්ලයි කරන්න. මේක තමයි ගොඩක් අය ජොබ් නැහැ කියලා ඉන්න රීසන් එක ඇවිල්ලා මේක තමයි. කරුණාකරලා ඔයගලන්ගේ CV එක අප්ඩේට් කරලා ලස්සනට ඊයේ වැඩ කරලා ඔයා ජොබ් එකකින් ඊයේ අයින් වුණොත් අද ඔයා ඉන්ටර්විව් එකට යනවා නම් ඒකත් CV එකට අප්ඩේට් කරන්න. ඒක තමයි CV එක කියන්නේ. කරුණාකරලා අප්ඩේට් කරලා එවන්න CVs ටික.